සයින්ස් විත් රුචිර channel එක කරන රුචිර විජේසිංහ මහත්මයා කරලා තියෙනවා මේ ජාතික රිලා සංගණනය එහෙම නැත්නම් අර සත් සංගණනය ගැන යම්කිසි ගණිතමය සිමියුලේෂන් එකක්. ඒකේ ගණිතය ප්‍රශ්නකාරී නැහැ, හොඳයි කියන අදහස තමයි. මම පොඩ්ඩක් ඒකට ගිහිල්ලා බලමු. ඒකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේකේ තියෙන්නේ මේ රිලා සංගණනයේ ගණිතය හිතන තරම් ප්‍රශ්න නැහැ. මටත් මුලින් මේ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න ඒකන පොඩි ගණනය කරන සිමියුලේෂන් එකක් කරා කියලා තියෙනවා. දැන් මේකේ තියෙන්නේ වර්ග කිලෝමීටර එක ප්‍රදේශයකට රිලවුන් 200ක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් රිලව් අපි ගත්තොත් එහෙම රිලව් හමු ලෙස ඉන්නේ නැති නිසා 40 ක්ලස්ටර්ස් විදිහට විසුරුවා කියලා තියෙනවා. ඊට ප්‍රශ්නයක් තියෙනවා මේ 40 රිලව් රංචු සමාකාරව විසුරුවන එක හරි. ඊට පස්සේ මේ 40 රංචුවේ 40 දෙනාත් කොහොමද විසුරුවේ කියන එක ගැන යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොහොමද කරේ කියන එක. කොහොම නමුත් ඒ ගැන හරියටම කියලා නැහැ. ඒක අඩුපාඩුව. කොහොම වුණත් අන්තිමට කරලා තියෙන්නේ මේ ඊට පස්සේ 20 මීටර ප්‍රමාණය ඔබ්සර්වේෂන් පෝස්ට් කොටුවක් හදලා තියෙනවා. මේ ඔබ්සර්වේෂන් පෝස්ට් යම් කිසි ගාණක් අරගෙන ඒක ඒ ඔබ්සර්වේෂන් පෝස්ට් වල සමාකාරව විසුරුවා තියෙනවා. ඊට ගණනය කරලා තියෙන විදිහ නම් සරලයි. ගණනය කරලා තියෙන්නේ කොහොමද? අර ඔබ්සර්වේෂන් පෝස්ට් එක ඇතුළට එන රිලව් ගාන ගණනය කරා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔබ්සර්වේෂන් පෝස්ට් වලට අහු වෙන වර්ගඵලයක් තියෙනවනේ. අන්න ඒ වර්ගඵලය මුළු වර්ගඵලය ඒ වගේ කී ගුණයක්ද කියලා හොයලා ඒ ගානින් වැඩි කරනවා. එතකොට එනවා ඉන්න සමස්ත රිලව් සංඛ්‍යාව. අපි නිරීක්ෂණ මධ්‍යස්ථාන වල අහු වෙන රිලව් ගාන බලනවා. ඒකට කවර වෙන වර්ගඵලය බලනවා. සමස්ත මුළු වර්ගඵලය වගේ කී ගුණයක්ද බලලා ඒ ගානින් වැඩි කරනවා. ඒක සරල විදියන්නේ තියෙන්නේ. අපි මේකට ගියොත් එහෙම මෙතන අපි ගියොත් අපි මෙතනට આવොත් දැන් මෙතන තියෙනවා දැන් ඔන්න රිලව් 200 විසිරුවලා තියෙනවා කොහොම හරි. මෙතන ඊට පස්සේ මේකේ ඔබ්සර්වේෂන් පෝස්ට් 20ක් විසිරුවලා තියෙනවා සමාකාරව. මම දන්නේ මේකේ ගණනයන් රෙකෝඩ් හරියද කියලා. මම උපකල්පනය කරනවා හරියට ගන්න නැති කියලා. එහෙම වුණොත් දැන් මේ 20 සමාකාර විසිරුවලා තියෙනවා. දැන් මේ කොළ පාට කොටුව ඇතුළේ තියෙන රිලව් ගණන ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ කී ගුණයක් තියෙනවද කියලා ගණනය කරන්න මේ සමස්ත වර්ගඵලයට කොටු ඒ වර්ගඵලය වගේ කී ගුණයක් තියෙනවද කොටු වලින් අහුණු වර්ගඵලය වගේ ඒ ගාන ගුණාකාරයෙන් වැඩි කරනවා. දැන් එතකොට ආවහම 200ට වඩා වෙනස් ගානක් නෙන්නේ පොඩ්ඩක්. එතකොට ඒ ගානයි මේ ගානයි අතර වෙනස අපිට දෝෂේ විදිහට අඳුනගන්න පුළුවන්. එතකොට ඒක තමයි ගණිතය. දැන් ওই විදිහටම දැන් ඔහු පෙන්නනවා මේ 50ක් ආවම මෙහෙම දැන් 100ක් ආවම මෙහෙම ගොඩක් සමාකාර ගොඩක් තැන් වල පැටලලා ගොඩක් තැන් අපිට අහු වෙනවා. 150ක් ගත්තාම ඊටත් වඩා ගොඩක් තැන් අහු වෙනවා. ඉතින් මේ විදිහට තමයි වැඩේ යන්නේ. දැන් ඊළඟට අපි ගියොත් එහෙම ඔහු කියනවා මේ වෙන ස්ටැටිස්ටිකල් මොඩල්ස් පාවිච්චි කරොත් එහෙම ඔහු මේ සරල ගණනය කිරීමේ ක්‍රමයට වඩා තව නිර්වද්‍ය ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අන්තිමට ඔහු මේකේ සාරාංශ ගණනේ පිළිතුරු මෙහෙමයි. ඒතර අපිට පේනවා මේකේ නිරීක්ෂණය කළ මධ්‍යස්ථාන ගාන අරගන්නවා. ඔහු කියනවා මේ ඒ සිමියුලේෂන් එක ඒ දත්ත මේ කියන්නේ සිමියුලේෂන් එකක් කියන අපි ව්‍යාජව දත්ත ඒ විදිහට හදලා මෙහෙම කරොත් මෙහෙම එයි කියලා ඒ සම්භාවිත ව්‍යාප්තිය අනුව ඒකට අනුව අපි එස්ටිමේට් කරලා බලනවා මේක කරලා. ඒ සිමියුලේෂන් වට 50ක් කරා කියනවා හැම එකටම. එතකොට මේ නිරීක්ෂණය කරපු ස්ථාන ගාන වෙනස් කර බලලා තියෙන. දැන් අපි ගත්තොත් එහෙම මේ මෙතන තියෙන එක වෙන්න ඇති. මම හිතනවා මොකද බිඳුවක් ගත්තොත් එක සතෙක්වත් අහුවෙන්නේ නැහනේ. එතකොට එක එක සත්තු අහුවෙන්න තියෙන 50 වතාව ගත්තොත් එහෙම එක එක සත්තු අහුවෙන්න තියෙන ඉඩකඩ. ඒ එක එක يعني රිලව් ගාන විදිහට අන්තිමට අර කියපු විදිහට ගණන් හදුවාම 200ට වඩා කොච්චරක රිලව් ගාන ගණන් කරාම කොච්චරක ප්‍රමාණයක් දෙන්නේ කියන එකට එක එක වෙලාවට එක එක කියන්නේ අපි මේක සම්භාවිතාවයක් නිසා. එතකොට එක එක විදිහට නිරීක්ෂණ මධ්‍යස්ථාන ආවම එක එක විදිහට රිලව් හිටියාම මේකේ 50 වතාවක් කරාම මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට මේක තමයි මේකේ ලකුණු කරලා තියෙන්නේ. මම හිතන්නේ මේකේ තියෙන්නේ මැද්දේ තියෙන්නේ ඒ කියන මධ්‍යන්නයාගේ එන අගයන් 50න්. එතකොට 50 වතාවක් කරාම අගයන් 50ක් එනවා. එතකොට ඒකේ මධ්‍යන්නයයි මම හිතන්නේ සම්මත අපගමනය තමයි මේ දෙපැත්තට සාමාන්‍ය දාන විදිහට සම්මත අපගමනය මේ දෙපැත්තට දාන්න ඇති. එතකොට ඔය විදිහටම මෙහෙම ගණනය කරලා තියෙනවා. දැන් නිරීක්ෂණ මධ්‍යස්ථාන එකක් දැම්මහම සෑහෙන ඉහළ මෙහෙට යනවා. එතකොට ඒකේ මේ ලොකු එකක් එන්නේ. දැන් 50ක් ගත්තාම මේ වගේ 100ක් ගත්තාම මේ හරිය 150ක් ගත්තාම මේ වගේ 200ක් ගත්තාම මේ වගේ අන්නේ විදිහට මේක දක්වලා තියෙනවා. එතකොට මේකේ ඊට පස්සේ ඔහු මෙතන මැදට එනාගේ මෙහෙම ඇඳලා යා කරලා තියෙනවා.
දැන් අපි ආපහු ඔහුගේ පෝස්ට් එකට ගියොත් එහෙම මේකේ ඔහුගේ පෝස්ට් එකේ ඔහු අන්තිමට දෙන ප්‍රතිඵලය මොකක්ද? අන්තිමට දෙන කියන කතාව තමයි අපි මෙතනට ගියොත් මොකද මගේ ගණනය කිරීම් වලට අනුව වර්ග කිලෝමීටරයකට නිරීක්ෂණ මධ්‍යස්ථාන 120කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන අවස්ථාවලදී ධන හෝ ඍණ 30කට ආසන්න ප්‍රමාණයේ අපගමනයක් දක්වා නිර්වද්‍ය පුරෝගතනයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශත වශයෙන් 15ක් ධන හෝ ඍණ. ඒ කියන්නේ මොකද මේ රිලව් 200ක් ඉන්නවා කියලා හිතුවොත් වර්ග කිලෝමීටරයකට මේ විදිහට සිමියුලේට් කරලා බැලුවාම මේ මෙයාට අනුව මේ රුචිර මහත්මයාට අනුව රිලව් 30ක් අඩු වැඩි වෙන්න පුළුවන් පොඩ්ඩක්. හැබැයි ඒ ආසන්නෙන් අපිට ගන්න පුළුවන් මේකේ එස්ටිමේෂන් එකක් පොඩ්ඩක් 30ක් එහෙම වෙන්න පුළුවන්. 30ක් කියන්නේ 115ක්. දැන් ඒක හිතුවට වඩා දැන හොඳයි කියලා තමයි ඔහු කියන්නේ. දැන් අපි පොඩ්ඩක් යමු ඔහු මේ ඉදිරිපත් කරන දැන් ඔතන තමයි සංඛ්‍යානේ ගොඩාක් අයට වරදින්න පුළුවන් තැන් තියෙන්නේ. අපි බලමු මේ ඔහු අන්තිමට ඉදිරිපත් කරන ප්‍රස්තාරයෙන් එහෙම ධන හෝ ඍණ 30ක් දක්වා මේකේ නිර්වද්‍යතාව ගැන කියන්න පුළුවන්ද කියලා අපි බලමු. ධන හෝ ඍණ 30. දැන් මේකේ බලන්න මේකේ නිරීක්ෂණ මධ්‍යස්ථාන 150 200 දැන් අපි හිතමු 120ට වැඩි 150 මෙන්න මේ හරියෙන් තියෙන්නේ. ඒතර ඔහු කියනවා මෙන්න මේ වගේ වෙලාවේදී දෝෂය ධන හෝ ඍණ 30ක් වගේ කියලා. ඔය ධන හෝ ඍණ 30ක් කියන්නේ මේකේ 200 ගත්තොත් එහෙම 200න් ධන හෝ ඍණ 30ක් කියන්නේ 170 විතර. 170 විතර. හරි. 170ට වඩා 30ක් වැඩි වෙන්න පුළුවන් නැත්නම් 30ක් අඩු වෙන්න පුළුවන්. මෙතන මේ දැන් ඔහු කියන විදිහට මේකේ හරි ගාන 200 කියලානේ අපි මුලින් උපකල්පනය කරේ ධන හෝ ඍණ 30ක්. ධන හෝ ඍණ 30ක් කියන්නේ 170යි 230යි අතර වගේ ගානක් ඒ වගේ පරාසයකට මේක හරියට කියන්න පුළුවන් වෙන්න ඕනි. හැබැයි අපි මෙතන බැලුවොත් එහෙම මෙතන පේනවා මේක 170 නෙවෙයි ඊට ගොඩක් යටට යනවානේ. මේ 150ක් පන්නලා මේ මං හිතන්නේ මේ 100යි 150යි නේ. 130 ගානකට වගේත් යනවා මං හිතන්නේ. මේක ගොඩක් පහළට යනවා. දැන් මේ පැත්තේ උඩට යනවා ඒක හරි. දැන් මට පේන විදිහට ඔහු මේ ගණනය ධන හෝ ඍණ 30ක් කියලා කියන්නේ මෙන්න මේ මැද තියෙන අගය පාදක කරගෙන. මැද තියෙන අගය පාදක කරගෙන. ඔන්න ඔතන තමයි පළවෙනි වැරද්ද තියෙන්නේ. ඔතන අපි සංඛ්‍යාන මොඩලයක් හදද්දී මේ සංඛ්‍යාන මොඩලයක තියෙනවා මොකක් හරි දෙයක් අපි ගණනය කරන සංඛ්‍යාන මොඩලයක් හදද්දී මේකේ තියෙනවා දෝෂ වර්ග එන්න පුළුවන් දෝෂ වර්ග දෙකක්. තුනක් තියෙනවා ඇත්තටම. එකක් තමයි ඇත්තටම කොච්චර දත්ත තිබුණත් ඒ මොඩලේ සීමාකම් නිසා ඒ මොඩලයට කොහොමත්ම ග්‍රහණය කරගන්න බැරි කොටසක් තියෙනවා. ඒකට අපි කියව irreducible error කියලා. ඒක කොහොමවත් බෑ. එතකොට ඒක අතහැරියම ඊළඟට අපිට තියෙන දෝෂ වර්ග දෙකක්. එකකට අපි කියනවා මේ සංඛ්‍යානමය අධ්‍යයනවලදී මේ bias error එක. bias. අනිත් එකට කියනවා variance error එක. variance error එක. bias error එකයි variance error එකයි. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? ඒක මෙහෙමයි. අපි අනිවාර්යයෙන්ම සංඛ්‍යාන මොඩලයක් හැදුවහම අපි ඒක හදන්නේ යම්කිසි සුළු දත්ත ප්‍රමාණයකින් අපි සමස්ත දත්ත ප්‍රමාණය දකින්නේ නැහැ. අපි දකින්නේ සාම්පල් එක. එතකොට විවිධ සාම්පල් ගත්තොත් අපි හදන මොඩලය හා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අපි මොඩලෙන් ලැබෙන ප්‍රතිඵලයක් ගත්තොත් අපි එක එක වෙනස් වෙනස් සාම්පල් අරගෙන මොඩලයක් හදලා ඒකෙන් ආපු ප්‍රතිඵල බැලුවොත් අපිට එන තරමක් වෙනස් වෙනස් උත්තර. එතකොට එක එක මොඩල් එක සාම්පල් එක හදලා ඒකෙන් මොඩල් එකක් හදලා ඒකෙන් ප්‍රෙඩික්ෂන් එක එස්ටිමේට් කරලා ආවම එකිනෙකට වෙනස් උත්තර ගොඩක් එනවා. මේ උත්තර එකිනෙකට වෙනස් උත්තර ගොඩ ව්‍යාප්තියක්. මේ උත්තර එකිනෙකට වෙනස් උත්තර ගොඩ ව්‍යාප්තියක්. එතකොට මේකත් ව්‍යාප්තියක්. මේ ව්‍යාප්තිය තියෙනවා මධ්‍යන්නයක්, ඒ වගේම තියෙනවා සම්මත අපගමනයක්. එනේ අපි මනින්න යන ඇත්තාගයක් තියෙනවා. ඒක එස්ටිමේට් කරන මොඩල් තියෙනවා. එක සාම්පල් වලින් හදපු. ඒ සාම්පල් වලින් හැදෙන ප්‍රෙඩික්ෂන් වලක් තියෙනවා මධ්‍යන්නයක්, ඒ වගේම සම්මත අපගමනයක්. දැන් බයස් කියන්නේ ඔන්න ඔය අපේ ගන්න ප්‍රෙඩික්ෂන්ස් වල මධ්‍යන්නය ඇත්තාගයට දක්වන වෙනස. එතකොට දැන් මේකේ බයස් එක අඳුන ගන්න පුළුවන්. දැන් අපි මේ ගණනයන් හරියට වුණා කියලා හිතුවොත් එහෙම මේකෙදි අපි මේකට ගියොත්
මේ තියෙන්නේ මේ තියෙන්නේ සාම්පල් 55ක් කරලා තියෙනවානේ. මේ 55න් හරි මැද තියෙන්නේ මධ්‍යන්නයනේ. එතකොට අපිට ලැබුණු ප්‍රෙඩික්ෂන් වල මධ්‍යන්නය තමයි මේ තියෙන්නේ. ප්‍රෙඩික්ෂන් වල මධ්‍යන්නය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ මධ්‍යන්නය සැබෑ අගයට වඩා යම්කිසි වෙනසක් තියෙනවා. ඒකට කියන්නේ බයස් එරර් එක. බයස් එරර් එක. බයස් එරර් එක කියන්නේ මේ ප්‍රෙඩික්ෂන් වල මධ්‍යන්නේ ප්‍රෙඩික්ෂන් එකට වඩා කොච්චර වෙනස් වෙනවද? ඒක බයස් එරර් එක. ඒකට අමතරව තව එරර් එකක් තියෙනවා. ඒ බයස් එරර් එකට අමතරව තියෙන එරර් එක තමයි මේ එක මොඩල එක සාම්පල් වලින් හදන මොඩල අතර මේ එක මොඩලයෙන් මොඩලයට කොච්චර මේ අපි ගන්න ප්‍රෙඩික්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්ද කියන එක. ඒක තමයි මේ මෙතනින් එන්නේ මේ ඉරේ. එතකොට අපිට බයස් එරර් එකක් තියෙනවා මේ 200ට වඩා වෙනසක් තියෙනවා මේකේ මධ්‍ය ලක්ෂය එනතන මීන් එක එනතන. ඒ වගේම මේ මීන් එකේ ඉඳලා දෙපැත්තට මේ මොඩල් එකක් යන්න පුළුවන් සෑහෙන ලොකු පරාසක ඒකට කියනවා වේරියන්ස් එරර් එක. එතකොට ඔන්න ඔය මොඩල් වලදී සාමාන්‍ය සංඛ්‍යාන මොඩල් වලදී තියෙන ලක්ෂණයක් තමයි මේ මොකද බයස් එරර් එකයි වේරියන්ස් එරර් එකයි දෙකම එනවා. ඔන්න ඔය දෙකම බලපානවා මොඩලේ සාර්ථකත්වයට. බයස් එරර් එක අඩු වෙලා වැඩකුත් නැහැ. වේරියන්ස් එරර් එක අඩු වෙලා වැඩකුත් නැහැ. ඔය දෙකම අපිට පාලනය කරගන්න පුළුවන් නම් තමයි ඒක හොඳ මොඩලයක් වෙන්නේ. හැබැයි සාමාන්‍ය මොඩල් වල මෙන්න මෙහෙම ගණිතමය සම්බන්ධතාවයක් තියෙනවා. ගණිතමය හා ප්‍රායෝගිකව අත්දකින්න මේ බයස් වේරියන්ස් ට්‍රේඩ් ඔෆ් කියලා. සාමාන්‍ය අපි මොඩල් එකක බයස් එක අඩු කරන්න උත්සාහ කරද්දී වේරියන්ස් එක වැඩි වෙනවා. වේරියන්ස් එක අඩු කරන්න උත්සාහ කරද්දී බයස් එක වැඩි වෙනවා. දැන් ඒ අපි සරල ආකාරයකින් වෙන මොඩල් වර්ගයකට යන්නේ නැතුව ඒ මොඩලයටම යම්කිසි කුඩා වෙනස්කම් කරලා බයස් එක වැඩි කරන්න ගියොත් වේරියන්ස් අඩු වෙනවා. වේරියන්ස් බයස් එක අඩු කරන්න ගියොත් වේරියන්ස් වැඩි වෙනවා. වේරියන්ස් අඩු කරන්න ගියොත් බයස් වැඩි වෙනවා. ඉතින් අපි හොඳ මොඩලයක් ගන්න නම් ඔය දෙකේ මොකක් හරි බයස් වේරියන්ස් දෙක සලකලා ඔය දෙකේ මොකක් හරි අතරමැදකට දෙකම ගන්න ඕනේ. දෙකම පොඩ්ඩක් සීරු මාරු කරලා අපි කැමති එකට ගන්න ඕනේ. දැන් ඕක තමයි තියෙන්නේ. දැන් මේක දැකපු ගමම්ම මට ආපු පුදුම සහගත දේ මට එකපාර බලපු ගාම ආපු දේ මේක මේ බයස් එරර් එක තියෙනවානේ. මේක බයස් එරර් එක දැන් අපි මොකද නිරීක්ෂණය සිදු කර ස්ථාන ගාන වැඩි කරද්දී මේක බයස් එරර් එක අඩු වුණා වගේ මේ රූපේ බැලුවහම බයස් එරර් එක අඩු වුණා වගේ එකක් පේනවා. හැබැයි මොකද්ද මේකේ වේරියන්ස් එකත් නිකන් ඒ විදිහට අඩු වුණා වගේ එකක් පේනවා. බයස් එරර් එකත් අඩු වුණා වේරියන්ස් එකත් අඩු වුණා වගේ එකක් පේනවා. දැන් ඒක බැලුවහම මට එකපාර බලපු ගමන් තමයි මේක කොහොමද උනේ කියන්නේ. පස්සේ හැබැයි මේක බැලුවහම මට තේරෙනවා මොකද්ද මේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එකක් මට හිතා ගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා කියන එක මෙතන. දැන් අපි ඒකට යන්න කලින් අපි මොහු මේ රුචිර මහත්මයාගේ ගණනයන් ගැන බලමු. රුචිර මහත්මයාගේ ගණනයන් ගැන බලුවහම ඔහු දැන් ওই ධන ඍණ 30යි කියලා කියන්නේ මොකක් අරගෙනද බයස් එරර් එක දිහා බලලා. බයස් එරර් එක දිහා බලලා. ඒතකොට වේරියන්ස් එරර් එක සම්පූර්ණයෙන් අමතක කරලා. එතකොට අපිට බයස් එරර් එක දිහා විතරක් බලලා කියන්න පුළුවන්ද මේ මොඩලේ සාර්ථකයි කියලා? බෑ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය තියෙනවා අපි එස්ටිමේටර්ස් සංඛ්‍යානයේ තියෙන එස්ටිමේටර්ස් හදන්න. එතකොට සංඛ්‍යානයේ එස්ටිමේටර්ස් හදද්දී තියෙනවා biased estimators හා unbiased estimators කියලා જાතියක්. biased estimators කියන්නේ ඒකේ යම් ආකාරයක bias එකක් තියෙනවා. පොඩි bias එකක් තියෙනවා. ඒ කියන්නේ mean prediction වල mean value එකයි target එකයි අතර තියෙන පොඩි gap එකක්. හැබැයි unbiased estimator එකක හරියටම අර mean එක අපි ගොඩාක් sample ගොඩාක් අරගෙන බැලුවොත් එහෙම ඒකේ sample වලින් යන්න පුළුවන් mean එක එහෙම නැත්නම් ඒ expectation value එක sample වලින් එන්න පුළුවන් ඒ prediction වල expectation value එක හරියටම සමපාත වෙනවා target එකට. හරියටම සමපාත වෙනවා target එකට. එතකොට අපි අර කීප පාරක් විතරක් කරන නිසා එතන පොඩි gap එකක් එන්න පුළුවන්. නමුත් ඒක theoretically ගත්තොත් එහෙම expectation value එක ගත්තොත් එහෙම ඒ දෙක සමපාත වෙනවා. ඔය unbiased estimator කියන જાතිය ගත්තොත් එහෙම ඔය ඕගොල්ලෝ දන්න සාමාන්‍ය ඔය අපි ගහන්නේ රේඛීය සරල රේඛාවක් ගහන්නේ අර මොකද පරිශ්‍රණයක එහෙම නැත්නම් මොකක් හරි විශාල දෙකක් අතර සම්බන්ධතාව සරල රේඛීය නම් ඒකට සරල රේඛාවක් ගහන්නේ මොඩල් එක linear estimator එක. ඒ linear estimator එක unbiased estimator එක. unbiased estimator එක කියන්නේ මේක බිඳුවයි.
ඒගේ බිඳුවයි බයස් එක. එතකොට මේක ගත්තොත් එහෙම ඊළඟට අපි ඔය ගොඩක් අපි පාවිච්චි කරන දැන් ඔය අපි සාම්පල් වේරියන්ස් කියන එක තියෙනවානේ වේරියන්ස් එක මනින පොපුලේෂන් වේරියන්ස් එකේ එස්ටිමේට් කරන සාම්පල් වේරියන්ස් එක. ඒක බලද්දි n-1 වලින් බෙදන්නේ. ඒ බෙදන්නේ එහෙම වෙනවම මේක අන්බයස්ඩ් වෙන්නේ. එතකොට අන්බයස්ඩ් එස්ටිමේටර්ස් කියලා જાතියක් තියෙනවා. ඒ අන්බයස්ඩ් එස්ටිමේටර්ස් කියන જાතිය බයස් එක බිඳුවයි. එක්ස්පෙක්ටේෂන් වැලියු එක අර සාම්පල් මේ ප්‍රඩික්ෂන්ස් වල මීන් එකේ එක්ස්පෙක්ටේෂන් වැලියු එක බිඳුවයි. ඒගෙන එහෙම බයස් එක බිඳුව වෙන මොඩල් හදන්න පුළුවන්. ඒවා කියනවා අන්බයස්ඩ් එස්ටිමේටර්ස්. එතකොට දැන් බිඳුව වෙන්න මේව හදන්න පුළුවන්. හරි බිඳුව වෙන්න මේව හදන්න පුළුවන්. එතකොට අන්බයස්ඩ් එස්ටිමේටර් එකක දෝෂ නැද්ද? අර රේඛීය මේ ලීනියර් රිග්‍රෙෂන් එහෙම නැත්නම් රේඛීය මොඩල් එක දෝෂ නැද්ද? නෑ තියෙනවා. රේඛීය මොඩල් එක දෝෂ තියෙනවා. වේරියන්ස් එකෙන් එන එක තියෙනවා. බයස් එක බිඳු වුණාට වේරියන්ස් එකෙන් එන එක තියෙනවා. ඒ වෙයි දෝෂ තියෙනවා. බයස් එක බිඳු වුණා කියලා කියෙන්නේ නැහැ මොඩල් එක හරි කියලා. දැන් මට පේන විදිහට මොහු මේක දික් කළා මේ මෙතන ප්‍රස්ථාරය අරගෙන ධන ඍණ 30යි කියන එකේ ආපු අදහස මට පේන විදිහට ඔහු කියන විදිහට මේකේ අදහස මේ බයස් එක ගැන ඔහු කියන්නේ වේරියන්ස් එක සම්පූර්ණයෙන්ම අතහැරලා. ඉතින් බයස් එක ඇත්තටම බිඳුව කරන්නත් පුළුවන්කම්. බයස් එක ඇත්තටම බිඳුව කරන්නත් පුළුවන් එකක්. මේ දැන් රේඛීය සාමාන්‍යයෙන් අපි ඔය ප්‍රථම උපාධි වලට ඉගෙන ගන්න බහුතරයක් මොඩල් වල බයස් එක බිඳුව. ඉතින් ඒ එරර් එකක් තියෙනවා. හැම මොඩල් එකකම එරර් එකක් තියෙනවා බයස් එක බිඳුව. ඉතින් මේකේ මේ බයස් එක වෙන්නලා නම් එහෙම මුකුත් කියන්න බෑ. ඒක තමයි පළවෙනි කතාව. මේකේ කතා කරලා තියෙන්නේ බයස් එකක් ගැන මට පේන විදිහට වේරියන්ස් එක සම්පූර්ණ අතහැරලා ඒක සම්පූර්ණ වැරදි. බයස් එක බිඳුව වෙන මොඩල් තමයි සාමාන්‍යයෙන් ප්‍රථම උපාධි වල ගොඩක් උගන්වන්නේ. එහෙම නොවන මොඩල් උගන්වනවා අඩුයි. නෑ එහෙම මොඩල් ගොඩක් තියෙනවා ඒ උගන්වන අඩුයි. ඉතින් බයස් එක පෙන්නලා එච්චර දෙයක් කියන්න බෑ ඇත්තටම. බයස් එක පෙන්නවා කියලා මේ මුකුත් එච්චර දෙයක් කියන්න බෑ බයස් එක මේ මෙතන ගැප් එකක් තිබුණයි කියලා. මේ ගැප් එක අඩුයි කියලා මුකුත් කියන්න බෑ. මොකද වේරියන්ස් එක ඊට වඩා බයස් වේරියන්ස් දෙකම බලනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ ඊළඟ කාරණේ මේ එස්ටිමේටර් එක බලන්නකෝ. මේ එස්ටිමේටර් එක බැලුවහම මට පේනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. දැන් මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ අරගෙන තියෙන්නේ මොනවද? මෙහෙම මේක 40 රංචු අරගෙන තියෙනවා තමයි. මේක සමාකාරව රිලව් ව්‍යාප්ත කරලා තියෙනවා. වර්ග කිලෝමීටරයක් පුරා. සමාකාරව ව්‍යාප්ත කරනවා රිලව්. සමාකාරව ව්‍යාප්ත කරනවා ඔබ්සර්වේෂන් සෙන්ටර්ස්. සමාකාරව ව්‍යාප්ත කරනවා. මෙහෙම සමාකාරව ව්‍යාප්ත කරාම ඔබ්සර්වේෂන් සෙන්ටර්ස් රිලව්නි. ඔය දැන් සමාකාරයිනේ. එතකොට අන්තිමටම මේකෙදි ඔය ගණනයට ඇතුළත් වෙනවද කියන එක තීරණය වෙන්නේ මේ රිලෙවෙක් මේ ඔබ්සර්වේෂන් සෙන්ටර්ස් වලට අයිති වෙන වර්ගඵලයට වැටෙනවද නැද්ද කියන එක. එහෙම වැටුනොත් ඒ රිලෙවක් ගණනයට අයිති වෙනවා. එහෙම නැත්නම් ඒ රිලෙව ගණනයට අයිති වෙන්නේ නැහැ. ඕකනේ කතාව. එතකොට ඒ ගන්න තමයි අපි ගුණ කරලා බලන්නේ. මේක මම මේ තියරිටිකලි මේක හිතලා බලුවා මම මේක පේන දේ තමයි මේක ඇත්තටම මේක මේ මොකද මේක එහෙම මේ ලොකු ප්‍රශ්නයක් තියෙන එස්ටිමේටර් එකක් නෙවෙයි. ලොකු ප්‍රශ්නයක් තියෙන එස්ටිමේටර් එකක් නෙවෙයි ඇත්තටම. මේක එස්ටිමේටර් එක අන්බයස්ඩ් වෙන්න ඕනි. හරි. මේක රුචිර මන් දන්නේ කෝඩ් එක කොච්චර හරියට කරාද කියන එක. හරියට කරත් ඔක වෙන්න පුළුවන්. මොකද 50 පාර නරන් තියෙන්නේ 50 පාර කියන්නේ මේ බොහොම පොඩි පාර ගානක් වාර ගානක් මේ අපි 2000 3000 4000 අඩු ගානේ ආදාන් මදින් 10000ක් වගේවත් ගත්තන මොකක් හරි යන්න පුළුවන්. මට පේන විදිහට මේක මේ ඔය විස්තර කරපු ක්‍රමය අන්බෑස්ඩ් එස්ටිමේටර් එකක්. අන්බෑස්ඩ් එස්ටිමේටර් එක. ඒක විතර නෙවෙයි ඔක මොන්ටි කාලෝ එස්ටිමේෂන් එකක් එක විදිහකට. එක විදිහකට මොන්ටි කාලෝ එස්ටිමේෂන් කියන්නේ ඇත්තටම මේක මෙහෙමයි. අපි තියන්නේ යම්කිසි මම දිගට විස්තර කරන්නේ සම්භාවිතා අපි ගත්තොත් එක්ස්පෙක්ටේෂන් වැලියු එකක් ගත්තොත් එහෙම අන්නේ එක්ස්පෙක්ටේෂන් වැලියු එක හොයන්න පුළුවන්. අපි හිතමු ඒ වර්ගඵලයක් තියෙනවා.
ඒ වර්ගඵලය ඇතුළේ දේවල් සමාකාරව විසුරවනවා. ඒ වර්ගඵලය ඇතුළේ දේවල් සමාකාරව විසුරුවාට පස්සේ අපිට පුළුවන් ඒ වර්ගඵලය ඇතුළේ තියෙන කුඩා වර්ගඵලයක් ඇතුළේ ට වැටෙන දේවල් හොයන්න. දැන් අපි හිතමු මෙහෙම රවුමක් තියෙනවා. ඒ රවුමේ වර්ගඵලය හොයන්න ඕනි මට. හැබැයි සූත්‍ර පාවිච්චි කරන්න නැතුව. මට පුළුවන් ඒ රවුම වට කරලා හතරැස් කොටුවක් ගහන්න. ඒකේ තිත් ගොඩක් සමාකාරව විසුරවන්න. මම බලනවා තිත් කීයක් රවුම ඇතුළේද තිත් කීයක් රවුම එළියේද. එතකොට මට කියන්න පුළුවන් කොටුවේ වර්ගඵලය අපි හිතමු එක් වරක් එක වෙන විදිහට ඒකක තියෙන්නේ කියලා. එතකොට රවුම ඇතුලේ තියෙන තිත් සමාකාරවල මේක පතුරු වල තියෙන්නේ. එතකොට තිත් ගොඩාක් දැම්මොත් මුළු තිත් ගානෙන් රවුම ඇතුලේ තියෙන තිත් ගාන ගත්තාම එනවා මේක අර රවුම ඇතුලේ තියෙන වර්ගඵලය ගැන එස්ටිමේෂන් එකක්. ඇත්තටම මේක අපි තිත් වැඩි කරගෙන යද්දී මේකේ දෝෂයක් තියෙනවා. තිත් වැඩි කරගෙන යද්දී මේක ඇත්තටම අර දෝෂය අඩු වෙනවා. දෝෂය අඩු වෙනවා. මේක unbiased estimate. unbiased bias එක බිඳුවයි variance එක අඩු කරන්න පුළුවන් තිත් ගන්න වැඩි කරගෙන ගියා. දැන් මේකත් ඇත්තටම මේ රුචිර කියන එකත් unbiased estimator එකක් මට නම් පේන්නේ මේකේ bias එකක් එන්න විදිහක්. හැබැයි මේක මේ ප්‍රස්තාර ගහලා බැලුවාම මේ මොකක් හරි එකක් එන්න පුළුවන්. ඒක හම්බු සිදුවීමක් වෙන්න පුළුවන්. මේ මෙහෙම එකක් කෙන එක. දැන් සාමාන්‍යයෙන් තියරිටිකලි ගත්තාම මේක බිඳුවේ තමයි බයස් එක තියෙන්න ඕනේ. ඉතින් හම්බු විදියට අර තෝරපු 50 එක පැත්තකට පරිවිලා තියෙන පුළුවන්. මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේකේ අපි ගත්තොත් එහෙම දැන් මං කියවනේ මෙතන මේ ඇත්තටම මේක ඇත්තටම මේ 200 හරිය මේක තියෙන්න ඕනි කියලා. මේක ඇත්තටම මේක unbiased මේ 200 හරිය මේක තියෙන්න ඕනි කියලා මේකේ mean එක මේ unbiased estimate එකක් නිසා සාමාන්‍යයෙන් මේක දෙපැත්තට විසිරලා තියෙන්න ඕනේ. 200ට වැඩි විච්ච අවස්ථාවක් තියෙන්න ඕනේ සත්තු ගන්න 200ට අඩු විච්ච අවස්ථාවක් තියෙන්න ඕනේ. යන්න ඔය mean value එක ඔය දෙක අතර පොඩ්ඩක් එහෙට මෙහෙට පැනලා වගේ තිබුණා නම් පොඩ්ඩක් ඒක ස්වභාවිකයි. හැබැයි මෙහෙම වෙන්න බැරි නෑ. කාසියක් උඩ දැම්මම 100 පාරක්ම හෙඩ් ඉස්සරට එන්න පුළුවන්. ටිකක් වෙන්න අමාරුයි. මේ කාසිය මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි හිතනවා. හැබැයි වෙන්න පුළුවන්. ඒ නිසා මේක වෙන්න පුළුවන්. මට නිකන් හිතනවා කෝඩ් එකේ මොකක් හරි වැරද්දකුත් තියෙනවද මන්දා කියලා. සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේක වටේ පොඩ්ඩක් එහෙට මෙහෙට පොඩ පණී කියලා දැන් මට මේක එස්ටිමේෂන් එක බැලුවාම හිතන විදියට එහෙම නොවෙන්න පුළුවන්. කාසියක් හැම වෙලෙම 100 පාරම හෙඩ් සෙට් කරනවා වගේ දේවල් වෙන්න පුළුවන්. මේක ලස්සන විදිහට තමයි මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙන සෑහෙන අඩු විලානේ 200ට වඩා අඩු විලා 200ට වඩා වැඩිච්ච ඒවා ගිහින් නෑ එහෙම ඒකේ 200ට වඩා අඩු විලා මේ ඔක්කොම මේ මොකද මේකේ අපි ගත්තොත් එහෙම මේ mean value එක නම් සම්පූර්ණ අඩු විලා මේ variance එක පවා මේ 200 පැත්තට අඩු වෙන විදිහට ඇවිල්ලා තියෙන මේක කොහොම වුණාද කියන එක මට හිතෙනවා කෝඩ් එක මොකක් හරි ඇති කියලා ප්‍රශ්නයක් මේ පොඩි දෙයක් හිතන්න ඕනේ අර 40 සත්තු ඉන්න ක්ලස්ටර් නිසා කොහොම වුණා වෙන්න ඒකත් ටිකක් හිතන්න අමාරුයි එක්කෝ වෙන්න බැරි නෑ ඒත් ඉතින් ඒක සමහරවල් යන්න නිසා ඒක නිසා එකෙන් බලපෑමක් වුණා කොහමද හම්බු දෙයක් තමයි වෙනවනම් එහෙම නැත්නම් කෝඩ් එකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කොහොම හරි දැන් අපි මේකේ අපි පොඩ්ඩක් හිතුවොත් දැන් මේක ඇත්තට මොන්ටි කාලෝ එස්ටිමේෂන් එකක් මේක බයස් එකෙන් කියන්න පුළුවන් දෙයක් නෑ අපිට ඔය සිමියුලේෂන් ඕකම සිමියුලේෂන් 50ක් කරලා ඔය වගේ එකක් ඇත්තටම කියන්න බෑ 50ක් කරාම හම්බු ලෙස එන්න පුළුවන් මොකක් හරි මේ පැත්තට ගිය එකක් ඇත්තටම 50ට වඩා ලොකු වාර ගණනක් කරන්න ඕන. ඇත්තටම මේක මේ විදිහට නම් සිමියුලේට් කරන්නේ. අපි මොඩල් කරන්නේ මේ මොකද ජාතික ඉලා මම දන්නේ මොන සංගණනයද කියලා මේ මම හිතන්නේ ඒ පෝස්ට් එකෙත් එහෙම තිබුණේ මේ ඒ සංගණනය දැන් අපි මොඩල් කරන්නේ මේ විදිහට නම් එතකොට මේක මේ විදිහට මොඩල් කරනවා නම් ඒ රිචර් කියපු විදිහ තියෙනවනේ ඒ විදිහට මොඩල් කරනවා නම් ඇත්තටම මේකට සිමුලේෂන් දාගෙන දඟලන්න ඕනේ නෑ අපිට බොහොම සරලව මේක ගණනය කරලා ගන්න පුළුවන් මෙහෙම දැන් බලන්න වර්ග කිලෝමීටරයක් නෙගන්නේ වර්ග කිලෝමීටරේ කීයක් ඉන්නවද රිලව් ඉන්නවා 200ක් එහෙමනේ හිතන්නේ අපි එහෙමම හිතමු ඒ වර්ග කිලෝමීටරේ ඇතුලේ 20 කොටුවක් ඔබ්සර්වේෂන් සෙන්ටර් එකක් දැන් 20 කිලෝමීටරයකට 20 කීයක් තියෙන මීටර 20 කීයක් තියෙනවද 50ක් තියෙනවා 20 දාන්න එතකොට 50ක් තියෙනවා එතකොට කිලෝමීටරයකට 50ක් තියෙනවා 20 ඒවා එතකොට ඒ කියන්නේ වර්ග කිලෝමීටරනේ මේක 50 50 2000
500ක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔය ඔබ්සර්වේෂන් සෙන්ටර් එකේ එක කොටුවක් වගේ 2500ක් ලොකුයි මේ සම්පූර්ණ ඒරියා එක. ඒක කොටුවක් වගේ ඒ වගේ කොටු 2500ක් තියෙන්න පුළුවන්. ඒකනේ කතාව. එතකොට 2500න් යම්කිසි කොටු ගාණක් තියෙනවා. 2500න් යම්කිසි කොටු ගාණක් තියෙනවා. එසේ අපි වර්ගඵලය කොහොම හැදුවත් එහෙම එන්නේ 2500න් ඒ යම්කිසි කොටු ගාණක අපි හිතමු කොටු 150ක 2500න් 150ක ඒරියා එකක් තමයි ලකුණු වෙලා තියෙන්නේ. දැන් මේක ඇතුලේ රිලවුව අපි සමාකාරව පතුරවල ඇව්වොත් එතන අපි ගත්තොත් එහෙම අපි එක රිලෙවෙක් ගත්තොත් එහෙම ඒ රිලවව අන්තිමටම රංචු තිබුණා. අන්තිමටම ඒ සමාකාරවනේ වැටෙන්නේ රංචුවක සමාකාරව ගිහිල්ලා ඌ පුතන්ට හරි ඇවිල්ලා හරි අන්තිමට එක රිලෙවෙක් ගත්තොත් ඒ රිලව ඒක මත ස්ථානගත වෙන්නේ සමාකාරව. එතකොට ඒ රිලව එක මත සමාකාරව ස්ථානගත වෙනවා කියන්නේ මේක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් රිලවුන්ගෙන් යන්නේ. එතකොට අර කොටු 2500ක සයිස් තියෙන වර්ගඵලයක් ඇතුලේ අපි 150ක් නම් අරගෙන තියෙන අන්නේ 2500න් 150ක ඉඩක් තියෙනවා කොටු ඇතුළට වැටෙන්න. 2500ක් මුළු කොටු ගාන කොටු 150ක් නම් අපි තෝරගන්නේ 2500න් 150ක ඉඩක් තියෙනවා කොටුවක් ඇතුළට වැටෙන්න. එතකොට අපි 10ක් නම් කොටු තෝරගන්නේ 2500න් 10ක ඉඩක් තියෙනවා එක රිලෙවෙක් කොටුවක් ඇතුළට වැටෙන්න. අපි එකෙක් ගත්තාම අපි කොටු x ගානක් තෝරනවා නම් 2500න් x සම්භාවිතාවක් තියෙනවා කොටුවක් ඇතුළට වැටෙන්න. 2500න් x සම්භාවිතාව. දැන් ওই විදිහටම අපි මේ 40 ක්ලස්ටර් කතාව පොඩ්ඩක් අමතක කරොත් දැනට 2500න් x ගානක සම්භාවිතාවක් තියෙනවා එකෙක් කොටුවක් ඇතුළට වැටෙන්න. 2500න් x ගානක්. එතකොට අපි මේ විදිහටම හදාගෙන ගියොත් එහෙම අපිට මේක ගණනය කරන්න පුළුවන් තරමක් මේ විදිහට. දැන් 2500න් x ගානක මම මේ 40 ක්ලස්ටර් කතාව පොඩ්ඩකට අමතක කරනවා. අපි මේකට ගියොත් අපි 2500න් 150ක් කියලා ගත්තොත් එහෙනම් මේක ඇත්තටම බයිනරි ඩිස්ට්‍රිබියුෂන් එකක්. 2500 150ක් සම්භාවිතාවක් තියෙනවා එක්කෙනෙක් මේකට වැටෙන්න. ඒතර 2500න් 150ක සම්භාවිතාවක් තියෙනවා නම් එකක් ඇතුළට වැටෙන්න. එතකොට අපිට පුළුවන් ඒකෙන් ගණනය කරන්න ඇත්තටම ඒක ඒ විදිහට 200ක්. ඒ විදිහට අපි 200ක් ගන්නවානේ. ඒ 200ම ගත්තාම 200න් කී දෙනෙක් මේක ඇතුළට වැටෙයිද කියලා. ඒක ඇත්තටම බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක්. කාසියක් තියෙනවා. ඒ කියන්නේ කාසිය හෙඩ් වැටෙනවා වගේනේ මේකේ මේ එක සතෙක් ඇතුළට වැටෙන එක මේක ඇතුළේ. එතකොට එකක් වැටෙන්න තියෙන සම්භාවිතාව 2500 150ක් තියෙනවා. මේක බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක්. එතකොට අපි දන්නවා බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක variance එක එන්නේ NPQ. P කියන්නේ 2500 150. එතකොට Q කියන්නේ එක ඍණ A අනුපාතය. එතකොට NPQ තමයි variance එක. දැන් හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක variance එක ගන්න අන්තිමට ඒ එනාගේටනේ. ඒ කියන්නේ කොටු ඇතුලේ රිලව් කී දෙනෙක් ඉන්නවද කියන එකටනේ. ඇත්තටම ඒක අපි ගත්තොත් එහෙම ඒකේ මේ අපි කොටු ඇතුලේ ගානක් ඉන්නවනම් අපි අර මුළු ගාන හොයද්දී ආපහු ඒක 150න් බෙදලා 2500න් වැඩි කරනවානේ. ඒ කියන්නේ p වලින් බෙදනවා. ඒතර variance කියන්නේ අර වර්ගයක් විදියට එන නිසා අපි මේ එන ගාන p වර්ග වලින් බෙදන්න ඕනි අර මුළු ගානට දෙන estimation එකේ variance එක හොයාගන්න. එතකොට අපිට එනවා මේකේ p එක කැපිලා ගිහිල්ලා n cube බෙදීම p. මම මේ විදියට හදලා බැලුවොත් එහෙම 200 වලක් 2500න් 150 බෙදීම 150 කියලා අපිට උත්තරේ එනවා 3133යි. මේකේ වර්ගමූල ගත්තාම ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක 55.97යි. 55.97ක්. එතකොට 55.97ක ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකක් තියෙනවා 55.97ක. එතකොට ධන ඍණ 55.97ක් මේකේ හිට මෙහෙට යන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක ගැන හිතුවා. ඊළඟට තියෙන මේ එතකොට අර 30ක් නෙවෙයි ඊට වඩා ටිකක් වැඩි. එතකොට මේක 40 ක්ලස්ටර්ස් විදිහට මේක කඩපු නිසා වෙනසක් කොමුණත් අර ගණනේ තියෙන පොඩ්ඩක් හිතා ගන්නම 40ක ඒවක් හැදුවා කියන එක අපි මෙහෙම ගත්තා වුණත් එතන වුණත් තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කඩලා ගත්තත් ඇත්තටම ඒ මොකද එතකොට වෙන්න ඕනි දේ තමයි තව ටිකක් වැඩි වෙන්න ඕනි. මොකද අපි
මොකද මේක ඇතුලේ වැඩි වෙනවනේ ඒ අතර කොරිලේෂන් එක. ඒක තමයි ඒක එකක්. කොරිලේෂන් එක ටිකක් වැඩි වෙනවා. ඊළඟට ඔය 40 ලංචු මෙතන කොරිලේෂන් එක වැඩි වෙන්න නිසා මෙතන මට පේන්නේ නැහැ ඒක තව ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එක අඩු වෙන්න පුළුවන් විදිහක් මේකෙන්. මේ විදිහ කරන එකකින්. තව වැඩි වෙන්න පුළුවන් කොරිලේෂන් එක වැඩි වෙන නිසා. ඊළඟට මම මේකේ පොඩ්ඩකට ගියොත් එහෙම මේ 55.97ක එතකොට එන්න පුළුවන්. ඊළඟට මේකේ ගණනේ ඉදිරිපත් කිරීම කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒ ඉදිරිපත් කිරීම කරන ලොකු වැරද්ද තමයි කෙලින්ම කියනවා මොකද ධන ඍණ 30 සම්මත අපගමනයක් ගන්න පුළුවන්. කියන්නේ 115 ධන ඍණ වෙන්න පුළුවන්. සම්මත අපගමනය ධන ඍණ 30ක් එනවා කියන එකෙන් කියනවද මේ පර්යේෂණයේ දෝෂය ධන ඍණ 30ක් එන්නේ. එහෙම නැත්නම් ධන ඍණ 115ක් එන්නේ කියලා නෑනේ. එතනත් ලොකු වැරද්දක් කරනවා. ඒක තමයි එකක් තමයි ඕකේ තියෙනවනේ ඔය ඉන්ටර්වල්ස් ගන්නවනේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ධන ඍණ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකේ ධන ඍණ ගත්තොත් එහෙම ඒක ඇතුළට අහුවෙන සම්භාවිතාව 160 ගාණක් මම මත විදියට. ඊට දෙකක් ගත්තහම මම හිතන්නේ 100ට ඒ වගේ දෙගුණයක් ගත්තහම 195ක් විතර අහුවෙන්නේ. තුනක් ගත්තහම 190ට මට විදියට. 160 ගාණක් වගේ තමයි අහුවෙන්නේ මේ ස්ටෑන්ඩඩ් ඩිවියේෂන් එකේ ධන ඍණ එකක් ගත්තාම. ඒ කියන්නේ මොකද්ද? ඔය විදිහේ ඔච්චරවත් හොඳ ඔච්චරවත් අඩු දෝෂයක් තියෙන සම්භාවිතාව දැන් මම ගන්න එක නම් ඊට වඩා දෙකක් වැඩි වෙන විදිහට එන්නේ කොහොම හරි. අදහස තමයි ඔච්චරවත් අඩු වෙන විදිහට මොකද්ද? ඔච්චරවත් අඩු වෙන විදිහට 100ට ඔය මට්ටමින්වත් අඩු වෙන විදිහට පර්යේෂණය කෙරෙන්න තියෙන සම්භාවිතාව 100ට 60ට 60 ගාණක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඊට වඩා තව ඊටත් වඩා වරදින්න ඊට වඩා තියෙනවා. තව සම්භාවිතාව තියෙනවා. ඉතින් එතකොට අපි මේක දෙකෙන්වත් වැඩි කරලා ගන්න වෙනවා. එතකොට ඔහුගේ ගන්න යන විදිය 115. එතකොට 130ක්වත් වෙනවා. 198ක වාර ඇතුලේ මේ අතරවත් තියෙයි කියන්නේ. එතකොට එතනත් යම්කිසි වැරද්දක් කරනවා. කෙලින්ම අර සම්මත අපගමනයේ ධන ඍණ එකෙන් කෙලින් කියන්න බෑ මේ පරිශ්‍රණයේ මෙච්චරක විතර එකක් තියෙන කියලා. මොකද එතනට අහුවෙන්නේ පොඩ්ඩයි. 160ක් විතර. 160ක් කියන තරම් මදි. 150ක් කියන්නේ නිකන් මොකද අනිත් දෙපැත්තට යන එකන්නේ. එතකොට ඒක එකක්. ඊළඟට ඇත්තටම මේ වගේ එකක් ගණනය කරද්දී ඇත්තටම ඔහුගේ ගණනේ කොහොමත් ප්‍රශ්න ටිකක් තියෙනවා. තව මේගොල්ලෝ රංචු විදිහට අරගෙන තියෙනවා. ඒක හරි. රංචු ගත්තොත් එහෙම එක රංචුවක් ඉන්නවා නම් ඒ අතර තව රංචු ඉන්න එක අතර නැද්ද කොරිලේෂන් එකක්? ඉන්නවනේ. එකක් තියෙනවා නම් ඒ අතර තව ඉන්න එකේ කොරිලේෂන් එකක් තියෙනවා. එතකොට ඒක ඇත්තටම ඔය වගේ මොඩල් එකක් හදද්දී ඕකේ ගණනයට එන්න ඕනි. එහෙම අපිට කියන්න බෑ 40 වැඩම කැඩුවට පස්සේ ඒ ටික ඉන්නේ එකකට එකක් කොරිලේෂන් එකක් නැතුව කියලා. වෙන කාණ්ඩ. ඒක අතරත් කොරිලේෂන් එකක් තියෙනවා. ඒතකොට ඇත්තටම අපි මේක හරියට එස්ටිමේට් කරනවා නම් ක්‍රිගින් වගේ මොඩල් එකකට ගිහිල්ලා එස්ටිමේට් කරන්න ඕනි. අනිත් එක තමයි මම ඔය ෆ්‍රීකවන්ටිස්ට් ගණනය කිරීම ගැන කියලා ඇති. ගණනයක මෙහෙම ඔච්චර පර්යේෂණයක් දෝෂ තියෙනවද නැද්ද කියන එක ගැන ඇත්තටම ওই විදිහට සිමියුලේට් කරලා ගණන් ගැනීමම වැරදි. ඒකම වැරදි. අපි එහෙම ගණන් හදනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ මොකද සම්භාවිතාව කියන උපකල්පනයක්. අපි දන්නේ නැහැ සම්භාවිතාව කියන එක හරියනවද වැරදිනවද කියලා. අපි අපිට ගණිතයක් තියෙනවා. ඒ ගණිතය මේ ඇයි මේ ව්‍යවහාරික රෝගයට හරියන්න ඕනි කියලා කොහෙවත් නැහැ. අපිට ගන්න පුළුවන් උපකල්පනයක් එහෙම හරියනවා කියලා. එතකොට එහෙම හරියනවා කියලා උපකල්පනයක් කරලා උපකල්පනය ඇසුරෙන් තමයි ගණන් හදන්න පුළුවන්. එතකොට හයිපොතෙසිස් එකක් හදන්න ඕනි මේක මේ විදිහට හරියනවා කියලා. ඒ හයිපොතෙසිස් එක උඩ යම්කිසි ගණිතමය ගණනයක් කරලා තමයි ඇත්තටම අපිට කියන්න වෙන්නේ මෙන්න මේ වගේ එරර් රේට් එකක් තියෙනවා කියලා. එතකොට ඒක ඇස්සෙන් තමයි ගණන් හදන්න පුළුවන්.
ඔය විදිහට සිමියුලේට් කරලා කරන එකේ සමහර වෙලාවට අපිට ප්‍රොක්සිමේට් කරලා ගන්න වෙනවා. හැබැයි මේ වගේ මට්ටමකදී මෙහෙම කරන එකේ ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් මට කියන්න තියෙන මේ ගණනේ ඇත්තටම විශාල වැරදි ගණනාවක් තියෙනවා. ඒක ඇත්තටම ඔය ස්ටැටිස්ටිකල් මොඩලින් කරන ගොඩක් අය මම රිසර්ච් පේපර් වල දැකලා තියෙනවා මේක කරනවා සම ගොඩක් අය. මේ විදිහේ විශාල අඩුපාඩු ගණනාවක් තියෙනවා. සංකල්ප පටලවා ගැනීම ගණනාවක් තියෙනවා. මේක මං හිතන්නේ වැදගත් වෙයි කියලා හිතනවා. මේ මොකද ඔහු යම් ආකාරයක විද්‍යා සංවේදනයේ දෙන්න නිසා ඒ වගේ මගේ විෂයත් මේ සංඛ්‍යාන මොඩල් සම්බන්ධ නිසා යම් ආකාරයකට මේක ගැන අපිට කතා කරන්න පුළුවන්. මම මම ඇත්තටම මගේ අදහසක් නැහැ මේකේ අර ඔය කරන්න යන වැඩේ හරිද වැරදිද සාර්ථකද අසාර්ථකද කියන්නේ. ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ ඒක කරාට පස්සේ ඊළඟට මොකක්ද කරන්න කියන එක. ඒ ගැන මගේ එච්චර උනන්දුවක් නැහැ. මම උනන්දුයි මේ අපේ රුචිර මහත්මයා සංඛ්‍යාන මොඩල හා සිමියුලේෂන් ගැන පොඩ්ඩක් කියපු දේවල් වල තිබුණ ප්‍රශ්න ටික නිරාකරණය කරන්න.